1985 86 යුගයේ තමයි 86 යුගයේ තමයි මම පන්ති පටන් ගත්තේ. ඔව් ඒ කියන්නේ අවුරුදු 40කට අධික ප්‍රමාණයක් සර් ළමයි එක්ක වැඩ කරලා තියෙනවා. අවුරුදු 40ක් කියන්නේ ලොකු කාලයක්. මම නම් ඉපදිලවත් නැහැ ඒ වෙද්දි. මුල්ම පළවෙනි පන්තිය පටන් ගත්තේ මම ළමයි දෙන්නෙක්. අදටත් ඒ පළවෙනි ගෝලයේ අදටත් මා එක්ක ඉන්නවා. ඒ කියන්නේ දෙන්නෙක්ගෙන් පන්ති පටන් ගත්තා. එතකොට පන්ති ගාස්තුව රුපියල් 20යි. පොලිසියෙන් උනත් පුංචි තර්ජන තිබ්බ රවුල කපන්නට අපි හිතවත් නිසා රවුල කපන්න කියන්නේ කියලා එහෙමද? එයා එයාක්‍රාෆ්ට් ඉංජිනේර කෙනෙක් විදිහට තමයි වැඩ කරන්නේ. මගේ දිහා මෙයා බලලා මට අඳුර ගන්න බැරි වුණා. මගේ දිහා බලලා සර් අතුල සර්ද කියලා. ඒක මම ගෙනත් පෙන්නවා මේ පුතේ මතකද කියලා. එතකොට එයා ඔළුවට ගහගත්තා. මේ සර් කොච්චර කාලයක් මේවා තියාගෙන ඉඳලා තියෙනවද කියලා. ඒක සුන්දර අත්දැකීමක්. බයිසිකල් චේන් එක කැඩිලා කොහමරි වැටිලා. වැටලා ස්පෝක් එකක් මෙතනින් ඇනිලා කට අස්සෙන් එළියට ඇවිල්ලා තිබෙ දිව ළඟ. දෙමව්පියෝ එතනින් ඉඳන් බලන. ඊට පස්සේ උත්තර කියලා දෙනවා. හරි වැරදි පුළුවන් නම් දෙමව්පියන්ට බලන්න කියනවා. ගම්පොළ ප්‍රදේශයේ වැඩිම කාලයක් විද්‍යාව විෂය උගන්වපු සහ දැනටමත් උගන්වන විද්‍යාව ගුරුවරයා අතුල රණවැරමුල්ල සර්. ආයුබෝවන් සර්. ආයුබෝවන්. ඉතින් මම දැන් කියවනේ ගම්පොළ ප්‍රදේශයේ වැඩිම කාලයක් විද්‍යාව උගන්වපු ගුරුවරයා. කියන්නේ සර් කොයි කාලේ වගේද සර් කියන්නේ කොච්චර කාලයක් වෙනවද සර් විද්‍යාව උගන්වන්න පටන් ගන්න අවුරුදු 10ක්ද 15ක්ද? මම සාමාන්‍යයෙන් විද්‍යාව පන්ති පටන් ගන්නකොට 1985 86 යුගයේ තමයි 86 යුගයේ තමයි මම පන්ති පටන් ගත්තේ. ඒ කියන්නේ සර් අවුරුදු 40කට වැඩිනේ. 40කට වැඩි. ඔව් අවුරුදු 40ක්. දැන් 2026 නේ. ඔව් 2026. 41 වගේ ගෙවිගෙන යනවා. ඔව් ඒ කියන්නේ අවුරුදු 40කට අධික ප්‍රමාණයක් සර් ළමයි එක්ක වැඩ කරලා තියෙනවා. අවුරුදු 40ක් කියන්නේ ලොකු කාලයක්. ඔව්. මම නම් ඉපදිලවත් නැහැ ඒ වෙද්දි. ඉතින් සර් එතකොට අවුරුදු 40ක් ළමයි එක්ක වැඩ කරලා තියෙනවා කියන්නේ ලොකු අත්දැකීම් ප්‍රමාණයක් සර්ගේ ඇතුලේ ඉන්නවා කියලා මම දන්නවා. ඒ හැම අත්දැකීමක්ම මේ විදිහට වීඩියෝ එකක් ඇතුලේ කතා කරන්න අමාරුයි. ඉතින් අපි පුළුවන් ප්‍රමාණයක් කතා කරමු. ඉතින් සර් අපි මුලින්ම සර්ගේ මුල්ම කාලයට ගිහිල්ලා පන්ති පටන් ගත්ත මුල්ම කාලයට ගිහිල්ලා පොඩ්ඩක් මතක් කරමු. මම මුල්ම පළවෙනි පන්තිය පටන් ගත්තේ මම ළමයි දෙන්නෙක්. අදටත් ඒ පළවෙනි ගෝලයේ අදටත් මා එක්ක ඉන්නවා. ඒ තරමට සමීපයි. එයාගේ දරුවෝ ටිකත් අද වෙනකොත් මගේ පන්ති ඇවිල්ලා උසස් පෙළ දැන් කරනවා. ඒ වගේ අර අදටත් ඒ කියන්නේ දෙන්නෙක්ගෙන් පන්ති පටන් ගත්තා. එතකොට පන්ති ගාස්තුව රුපියල් 20යි. රුපියල් 20යි. ඔව්. මාසික පන්ති ගාස්තුව රුපියල් 20යි. සාමාන්‍යයෙන් අපි මායි උපුල්සරුයි දෙන්න තමයි ආරම්භක පන්ති පටන් ගත්තේ. ඒ වගේ දීර්ඝ කාලයක් ඒක රුපියල් 20ක මාසික පන්ති ගාස්තුව කියන්නේ රුපියල් 20යි කියනකොට කොයි තරම් ඈතද එදා ඉඳන් අද වෙනකල්ම ඉතින් පන්ති ටික මෙහෙවගෙන ඉන්නවා. ඔව්. ලොකු කාලයක් නේද සර්? ඔව්. එතකොට සර් 88 89 කාලෙත් හම්බුණාද සර්ට ඒ අත්දැකීම් ඇති ගොඩක් දුරට? එතකොට අපි ඇත්තටම ඒ කාලේ හමුදා කැම්ප් එක ළඟ තමයි පන්තිය තිබ්බේ. ඒ කියන්නේ ගම්පොළ ප්‍රදේශයේ ගංගලංගනේ කැම්ප් එක තිබ්බේ. එතකොට මම දර්ශන ශාලාවේ තමයි පන්තිය කළේ. ඔව්. ඉතින් ඔතනින් යනකොට එනකොට අපි හරි බයෙන් අපි තරුණ වයසනේ. බොහොම බයෙන් හිටියේ. මමත් ඒ කාලේ ටිකක් රවුල වවල හිටියේ. පන්ති පටන් ගන්න ආරම්භයේ ඉඳන්ම. එතකොට පොලිසියෙන් උනත් පුංචි තර්ජන තිබ්බ රවුල කපන්නට අපි හිතවත් නිසා රවුල කපන්න කියන්නේ කියලා එහෙම චුටි එහෙමත් තිබ්බා. ලොකු භීෂණ කාලයක් නේද සර්? පන්ති එනවා සමහර දවස්වල පන්ති එනකොට වහලා ඔව්. ආයෙ ගෙදර යනවා. පෝස්ටරාල වන්න බෑ අපිට රැක එලිමහනේ යන්න බෑ. එහෙම ලොකු කාලයක් ඒත් ගෙවල් වලිනුත් බැනුම් අහහා තමයි ටියුෂන් ෆීල්ඩ් එකේ හිටියේ. ඒ කියන්නේ රස්සා ගොඩක් හම්බුණා. අද මේ වෙද්දී අසර 40 ගානක් කණ්ඩව එක ශේෂ්ත්‍රයෙන් තියෙනවා. ඉතින් සර් මේ ආපු කාලය ඇතුළත ළමයි එක්ක ගොඩක් අත්දැකීම් තියෙන නැති සර්ට. ඔව්. මුල් යුගයේ ළමයි තමයි දැනට ඇත්තටම අපිට හිතන්න තියෙන ඇත්තටම බොහොම සමීපවම හිටපු ළමයි. මුල් යුගයේ ළමයි ටික බොහොම සමීපයි. අත්දැකීම් කියන්නේ ළමයි අපේ දැන් ගෙවල් වල පවා ඇවිත් තාමත් අදටත් එනවා. අදටත් එනවා. ගුරු දිනේට අදටත් එනවා. සර්ගෙන ඉගෙන ගත්ත ගොඩක් අය දැන් ලොකු තැන් වල ඇති ගොඩක් ඩොක්ටර්ස්ලා දැන් ගම්පොළ හොස්පිටල් එකේම දැනට වැඩ කරනවා මං හිතන විදියට ඊ පෙරේදත් මං හොස්පිටල් එකට ගියා හදිසියේ. එතකොටත් මුණ ගැහුණා ඩොක්ටර්ස්ලා 3 දෙනෙක් වගේ දැනට වැඩ කරන ගම්පොළ හොස්පිටල් එකේ. දැන් අපි නිකන් හිතමු අවුරුදු 40 ගානක් 40 ගානක් වෙද්දී සර් කී දෙනෙක්ට වගේ උගන්වලා ඇතිද? ඒක නම් ගඩම් මිනුම් ඇතුව නම් කියන්න ටිකක් අමාරුයි. ලක්ෂ ගානක් වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුද්දකට යන ප්‍රමාණෙත් එක්ක. ඔව්. දැන් සර් ඒ කාලේ කිසිම සමාජ මාධ්‍යයක්වත් කිසිම දෙයක් තිබ්බ නැති කාලයක නේද? සර් පන්ති පටන් ගත්තේ. එතකොට කොහොමද ඒ දවස්වල ආරම්භ කරපු කාලේ අත්දැකීම්? ඒ කියන්නේ අපි අතින් ලියන පෝස්ටරෙන් තමයි පටන් ගත්තේ. අතින් ලියන අතින් ලියනවා. ඒ කියන්නේ කඩදාසි කොළ ටික අපිම ගෙදර අරන් යනවා.
අපිම අතින් ලියනවා. මගේ නම ලියනවා, විද්‍යාව කියලා ලියනවා. ඊට පස්සේ පන්ති අහවල් දවසේ පටන් ගන්නවා. හැබැයි ඒවකට පෝස්ටරයක් බලන ප්‍රතිශතය බොහොම වැඩි. වැඩි. ඔව්. පාරක තාප්පයක පෝස්ටරයක් ගැහුවොත් ඒක මුළු පළාතෙමයි දන්නවා. අද වෙද්දි ගොඩක් සෝෂල් මීඩියා වලින් ඔව්. අද පෝස්ටරේ දිහා බැලෙන්නේ නැහැ. එතකොට සර් දැන් අද වෙද්දි ටියුෂන් අධ්‍යාපන ශාස්ත්‍රයේ ගොඩක් තරඟකාරී එකක් වෙලා තියෙනවා. ඔව්. ඒ කියන්නේ දැන් ගොඩක් සමහර ගුරුවරු ඉන්නවා. ඒ කියන්නේ ළමයින්ට උගන්වන ටයිම් එකත් අරගෙන ක්ලාස් එකේ විවිධ දේවල් කරලා සෝෂල් මීඩියා වල දාලා ප්‍රසිද්ධ වෙන්න උත්සාහ කරන. ඒ කියන්නේ මාකටිං කරන එක මූලික කරගෙන තමයි ගොඩක් ටියුෂන් යනවාද. හොඳ ගුරුවරු ඉන්නවා. නමුත් ගොඩක් අර විදිහටත් යනවා. ඉතින් සර් දැන් 40 ගාණක්නේ. 40 ගාණක් කියන්නේ ශාස්ත්‍රයේ ඉන්නවා කියන්නේ ඒ හැමදේම සර් දකින්න ඇති. මුල් කාලේ ඉඳලා දැන් 80 ගාන ඉඳලා මේ වෙනකන් සර් හැමදේම දැකපු ඉන්නේ. එතකොට අලුතෙන් ටියුෂන් කරන දැන් අපි පස්සේ ගොඩාක් පහු කාලේනම මේ ශාස්ත්‍රයට ආවා. ඒතකොට දැන් සර්ලා ටියුෂන් අධ්‍යාපන ශාස්ත්‍රයේ ජ්‍යෙෂ්ඨ ඊයෝ විදිහට අලුතෙන් ටියුෂන් කරන ගුරුවරුන්ට මොකද්ද කියන්නේ? අද කියන්න තියෙන එකම දේ තමයි දරුවෙක්ගේ අනාගතයක් තමයි මේ ගුරුවරයාට බාර දෙන්නේ. ඒ දරුවාගේ හැරුම් ලක්ෂ්‍ය හරි පැත්තට හරවලා මේ දරුවාගේ අනාගතය ගොඩ දාන එක තමා ගුරුවරයාගේ ඔළුවේ අංක එකටම තියෙනවා. ළමයි යම් මුදලක් ගෙවලානේ පන්තියට මුදල් ගෙවලා එන්නේ. එතකොට ඒකෙදි මම ගොඩක් වෙලාට ගුරුවරුන් කියන්නේ හම්බ කරන එක විතරක් සීමා කරගන්න නැතුව දරුවගේ අනාගතේ අංක එක කරගන්න ගුණාත්මක විදිහට අධ්‍යාපනය ලබා දෙන්න. අධ්‍යාපනයයි විනයයි කියන දෙක අංක එකේ තියාගෙන. දරුවෙක් පෙළ ගැස්සුවොත් විභාග ඉලක්කය විතරක් නෙමෙයි සමස්ත සමාජයට මේක වාසිදායක වෙනවා. හරි. ඉතින් මේ මෙච්චර කල් සර් මේ ශාස්ත්‍රයේ ඉඳලා එද්දී සුන්දර අත්දැකීම් ඇති අසුන්දර අත්දැකීම් ඇති. දැන් අවුරුදු 40ක් එක දිගට මේ ශාස්ත්‍රයේ රැඳී හිටියා කියන්නේ සුන්දර තැන් වගේම ගොඩක් වෙලාවට හැලහැප්පීම් තිබ්බ අවස්ථාත් ඇති. නිකන් ළමයි එක්ක තිබ්බ සුන්දර අත්දැකීම් එහෙම තියෙනවා නම් සර් මතක් කරමු. ළමයි එක්ක කියන්නේ පළවෙනිම සුන්දර අත්දැකීම තමයි රිසාස් එන දවස. ළමයි ඇවිල්ලා රිසාස් කියලා සතුටු වෙලා ඒක තමයි පළවෙනිම සුන්දර අත්දැකීම. ඊට අමතරව සමහර දරුවෝ ඇවිල්ලා මගෙන් ඉල්ලීම් කරනවා අනේ සර් මට ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ. මට ඉංජිනේර් කෙනෙක් වෙන්න ඕනේ. මට එයාක්‍රාෆ්ට් ඉංජිනේර් කෙනෙක් වෙන්න ඕනේ. අන්න ඔහොම කියන දරුවෝත් ඉන්නවා. මම ගෙදර පන්තිය කරන එක දවසක මගේ පුතාට මම ප්ලේන් එකක් ගෙනත් දීලා තිබ්බා. සර්ගේ පුතාට. මගේ පුතාට. ඉතින් ගෙදරනේ පන්තිය කරන්නේ. ඒතර අපේ ඥාතිත් වෙන පුතෙක් ක්ලාස් ආවා. එයාගේ සීනේ තමයි ඔය ප්ලේන් හදන්නේ. එයාක්‍රාෆ්ට් ඉංජිනේර් විදියට. ඉතින් මෙයා මගේ ඒ පුතාගේ ප්ලේන් එක ඇවිල්ලා මට මේක ඕනි කියලා අරන් ගිහින් එයාගේ ගෙදරට ගිහින් බලනකොට ඒක ගලවලත් ඉවරයි. අද එයා එයාක්‍රාෆ්ට් ඉංජිනේර් කෙනෙක් විදිහට තමයි වැඩ කරන්නේ. ඔව්. ඒ කියන්නේ සර්ගෙන් විද්‍යාව මූලික අඩිතාලම අරගෙන. මේ මෑතකදී වෙච්ච සිදුවීම තමයි ගොඩාක් ඈත දරුවෙක් දස්කර ඉස්කෝලේ දරුවෙක් එයාත් පන්තියට ඇවිල්ලා හැමතිස්සෙම ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ සර්. ડોක්ටර් කෙනෙක් වෙනවා. ඉතින් කාලසටහන් වලට වැඩ කරන ඉතා හොඳ ලස්සනට වැඩ කරපු දරුවෙක්. කොහොම හරි O level රිසර්ච් කියන්න ඇවිල්ලා මට ලස්සන බිත්ති සැරසිල්ලක් තිබ්බා. ඒක එහා පැත්තේ දාලා තිබ්බා මම පන්තියේදී යාට කියන නම දස්කර බෝයි කියලා විස්තර ටිකක් දාලා දුන්නා. මම ඒක බිත්තිය එල්ලලා තිනවා. සර්ගේ මුල්ම කාලේ පන්ති අප ළමෙක්. මුල්ම කාලේ. එතකොට ඊට පස්සේ මෑතකදී මම මගේ අපේ ගමේ කඩේට ගිහින් ගෙදර එනකොට ගේ ළඟ වාහනයක් නවත්තලා මගේ ලොකු පුතත් එක්ක කෙනෙක් කතා කර ඉන්නවා. එතෙන්ද ලං වෙලා මාත් එන ගමන්ම මගේ දිහා මෙයා බලලා මට අඳුර ගන්න බැරි වුණා. මගේ දිහා බලලා සර් අතුල සර්ද කියලා. මම ඊට පස්සේ ඔව් කියන සර් හොයාගෙන ඇවිල්ලාද නැත්නම් හම්බයක්? හම්බයක්. ඒ කියන්නේ එයා වෙන වැඩකට ඇවිල්ලා තියෙන්නේ. පුතා මගේ දැකලා කතා කරලා තියෙන්නේ. ඊට පස්සේ අතුල සර් කිව්වට පස්සේ දන ගහලා වැඳලා මේ සර් මම දැන් ගම්පල හොස්පිටල් එකට ට්‍රාන්ස්ෆර් වුණා. මම දන්නවා කලින් මට ડોක්ටර් කෙනෙක් වුණා කියලා කතා කරලා කියලා තිබ්බා. ගම්පල ට්‍රාන්ස්ෆර් වුණා. මට මේ කුලියට හැරි මේ ළඟ නවාතැනක් ඕනේ මේ දවස් ටිකට පස්සේ කාට සම් වෙනකල් කියලා. එතන ඒ සඳහා තමයි අපේ පාරට ඇවිල්ලා තියෙන්නේ. එතෙන් ඊට පස්සේ මම අර ෆ්‍රේම් ඒක ගෙනත් පෙන්නුවා. ඒක සර් ළඟ තියෙනවා. ඒක මම ගෙනත් පෙන්නුවා මේ පුතේ මතකද කියලා. ඒකට එයා ඔළුව අත ගහගත්තා. මේ සර් කොච්චර කාලයක් මේවා තියාගෙන ඉඳලා තියෙනවද කියලා. ඒක සුන්දර අත්දැකීමක්. දැන් අවුරුදු 40 ගානක් සර්. ඔව්. සර්ගේ ගමන. ඉතින් මේ ගමන ඇතුලේ සුන්දර වගේම අසුන්දර අත්දැකීම් තියෙන්නේ නැති. ඔව්. අනිවාර්යෙන් තියෙනවනේ. ඉතින් ඒ වගේ අත්දැකීම්. ඒ වගේ අපිට මතකයේ හැටියට ලොකුම අසුන්දර අත්දැකීම තමයි දෙකක් තුනක් තියෙනවා. එකක් තමයි පිට එක්ක අපේ පෝසාල වනකොට පන්තියේම
ළමයි දෙන්නේ. උදව්වට කියලා එනවා. අපිත් එනවා කියලා. ඇවිල්ලා පෝසාලවන්න බයිසිකලේ යන්නේ. බයිසිකලේ යන ගමන් බයිසිකල් චේන් එක කැඩිලා කොහමරි වැටිලා. වැටිලා ස්පෝක් එකක් මෙතනින් ඇනිලා කට අස්සෙන් එළියට ඇවිල්ලා තිබෙ දිව ළඟ. ඊට පස්සේ අපි ගෙලියෝ. ඒතර එතකම් බයිසිකලේ පැදලා තිනවා ගෙලියෝ. ගෙලිවෙ ඉඳලා ගම්පලට. නෑ ඔව් ගම්පල ගම්පලින් ඉඳන් ගෙලියට පෝසාලව ගෙන යන ගමන්. ඊට පස්සේ ගෙලියෝ ડોක්ටර් කෙනෙක් ගාවට ගෙනියලා ස්පෝක් එක කරලා බෙහෙත් අරන් දීලා ගෙදර ගෙනිච්චට පස්සේ ගෙදරිනුත් ප්‍රශ්න ඔත්තටම බැන්නා. ඒ කියන්නේ අය හොඳටම බැන්න ළමයින්ගේ මේ ඒක ඇත්තටම ළමයි තමයි අපිට අර ඕනෙවට වැඩි උදව් කරනවා ඒක. ඒ කාලෙත් එක්ක සර් එහෙම සහයෝගයක් අර අන්‍යෝන්‍ය සහයෝගයක් සහයෝගය තිබ්බා. ඒ කියන්නේ හැම දෙයකටම ළමයි සංවේදී. දැන් පුතාට අසනීප වෙච්ච වෙලාවක චූටි يعني ඉපදිලා දවස් කීපයයි අසනීප වෙලා බේබි රූම් ඉන්න කාලේ මගේ පන්තියේ ඉන්න දරුවෝ ටික මම දන්නෙත් නෑ. මම ඉතින් පන්ති එනවා ඒත් පන්ති එනවා. නමුත් මූඩ් අවුල්නේ. ඔව්. ඉතින් අහනකොට මං කිව්වා මෙහෙමයි චුට්ටක් අසනීපයි පුතේ ඒකයි මං ටිකක් කලින් පන්ති ඇරලා යන්නේ කියනකොට මම දන්නේ ඊළඟ දවස් දෙක තුනකට පස්සේ ගැටමෙට ළමයි ටික ඔක්කොම එක දවසක එකතු කරගෙන මටත් එන්න කියලා හාමුදුරුවමකුත් වැඩම කරවගෙන ලොකු බෝධි පූජාවක් තිබ්බා සෙත් පහ. ඒ තරමට අර ළමයි සහයෝගය සමීපයි. දශක 4කට වැඩි කාලයක් සර් මේ ගමන ඇවිල්ලා තියෙනවා. ඉතින් මොකක්ද රහස දැන් බලන්නකෝ දැන් ගොඩක් අලුතෙන් ටියුෂන් පටන් ගන්න අය ගොඩක් වෙලාවට ඉගෙනගෙන ඉවරලා ටියුෂන් පටන් ගන්නවා. එතකොට පළවෙනියට ටියුෂන් පටන් ගත්තාම ළමයි දෙන්නයි ඉන්නේ. එතකොට ගොඩක් අය පසුබට වෙලා පන්ති කරනවා. මම ළමයි දෙන්නගෙන් ආරම්භ කළේ. ළමයි දෙන්නගෙන් ආරම්භ කරපු ගමන අද වෙනකලොත් අඛණ්ඩව ගම්පොළ ප්‍රදේශයේ ළමයි ටික රඳව ගන්න මම හිතන්නේ විද්‍යාව පමණක් නෙවෙයි ගම්පොළ ප්‍රදේශයේ පරණම ගුරුවරයා. එතකොට මම අද වෙනකොලුත් රඳව ගන්න ප්‍රධාන හේතුව තමයි ළමයේ අනාගතයට හරිම අඩිතාලම දාලා දෙන එක සහ මේ අවංකවම කිව්වොත් දැන් අධ්‍යාපනය තමයි ළමයාට ප්‍රමුඛතාවය. බාහිර ඒ කියන්නේ નિયમિત විදියට හදාරන්නේ. කියන්නේ විනයත් එක්ක අධ්‍යාපනය හදලා දෙන මූලික අරමුණ උගන්වන එක. මූලිකම අරමුණ උගන්වන එක. ඒ නිසා මගෙන් ඉගෙනගත්ත දරුවන්ගේ දරුවෝ තමයි දැන් මාව හඹාගෙන ඉන්නේ. ඔව් ගොඩක් අය දැන් ගොඩක් ළමයි ඉන්න ටියුෂන් පන්තියක් පුරවනවා. එහෙම වගේ අදහසින් යන අයට තමයි ගොඩක් රඳා පැවැත්මක් නැත්තේ. දැන් ළමයින්ට මුදලට සීමා නොවි ළමයාගේ අධ්‍යාපනය මත අධ්‍යාපන කටයුතු කළොත් කවදාවත් වරදින්නේ නැහැ. ඒ කියන්නේ මුදලට ගොඩාක් දැන් ඉන්න ගොඩක් අය මුදලටනේ සීමා වෙන්නේ. ඔව්. කියන්නේ සෝෂල් මීඩියා හරහා හරි මොනවා හරි අර ජනප්‍රිය දෙයක් රඟපාලා සල්ලි හොයන්න බලාගෙන ඇත්තම කිව්වොත් දැන් ගොඩක් ගුරුවරු ඉන්නේ නළුවෝ. වෘත්තිය නැත්තත් නළුකම තමයි වැඩිපුර තියෙන්නේ. ඔව්. නමුත් අපි මගේ අදහස තමයි දරුවෙක්ගේ අනාගතය බාරගත්තට පස්සේ දරුවාගේ අනාගතය වෙනුවෙන් රඟපෑම නෙවෙයි කළ යුත්තේ මේ අනාගතය කොට. ඒතකොට නිකම්ම ඉබේම අපිට අපේ ඉලක්කය ජය ගන්න පුළුවන්. දැන් එතකොට මම කිව්වනේ සර් ගොඩක් කාලයක් තිස්සේ පන්ති කරනවා සහ දැනටත් පන්ති මෙහෙවනවා කියලා. එතකොට දැන් කලින් සර්ගේ පන්ති ආපු ළමයි සහ දැනටත් සර්ගේ පන්ති වලට එන ළමයි මේ වීඩියෝ එක බලනවා වෙන්න පුළුවන්. ඉතින් එහෙම ළමයි ඉන්නවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අලුතෙන් සර්ගේ පන්තියට එනවා නම් සර් පන්ති පවත්වන්නේ කොහෙද? මම දැනට පන්ති පවත්වන්නේ ගුරු මණ්ඩල අධ්‍යාපන ආයතනයේ ගම්පල ගුරු මණ්ඩල අධ්‍යාපන ගම්පල ගුරු මණ්ඩල අධ්‍යාපන ආයතනයේ දැනට 6 ශ්‍රේණියේ ඉඳන් 11 ශ්‍රේණිය දක්වා පන්ති ටික සියල්ලම මෙහෙවනවා ගම්පල ගුරු මණ්ඩල අධ්‍යාපන. ඒ කියන්නේ භෞතිකව සර් පන්ති පවත්වන්නේ ගුරු මණ්ඩල අධ්‍යාපන ආයතනයේ. ඒත් එක්කම අපේ හෝම් ස්කූල් අධ්‍යාපන ආයතනයටත් එන්න කියලා අපි සර්ට ආරාධනාවක් කරා. දැන් සර් අපි හෝම් ස්කූල් අධ්‍යාපන ආයතනය නිර්මාණය කරද්දී ගොඩක්ම හිතපු දෙයක් තමයි ළමයින්ට ඔන්ලයින් අපි උගන්වන්නේ. එතකොට ළමයි එක්ක ගනුදෙනු කරලා ගොඩක් අත්දැකීම් තියෙන පරිණත ගුරුවරුන් අපේ අධ්‍යාපන ආයතනයට අපි ආරාධනා කරනවා කියලා අපි මුලින්ම තීරණය කරා. එතකොට අපි විද්‍යාවට අතුල සර්ට කතා කරන්න කියලා අපි හිතාගෙන හිටියා. ඊට පස්සේ තමයි අපි සර්ට ආරාධනා කරේ අපේ හෝම් ස්කූල් එකේ ළමයින්ටත් උගන්වන්න එන්න කියලා. ඉතින් ඒ ආරාධනාව පිළි අරගෙන අපේ හෝම් ස්කූල් අධ්‍යාපන ආයතනයට සම්බන්ධ වෙන එකට සර්ට ස්තුතිවන්ත වෙනවා. හරි දැන් අපි සර්ට කියපුවාම සර් තීරණය කරේ ඇයි අපේ හෝම් ස්කූල් අධ්‍යාපන ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්නේ? ඔව් මොකද මම අර කොරෝනා යුගයේදී ඔන්ලයින් අධ්‍යාපනය ලංකාව පුරාම කළා. ඔව්. එතෙන්දී මට පහුගිය වකවානුවේදී වටපිටාවේ ගොඩක් අය කියන්නේ ඈත අය නුවරඑළිය ගාල්ල රත්නපුර වගේ ඒගොල්ලෝ සර් නැද්ද ඔන්ලයින් කරන්නේ නැද්ද කියන කතාව තිබ්බ මගෙත්
තිබ්බා. ඉතින් දැන් මේ යන තාක්ෂණයත් එක්ක එකතු වෙලා ලංකාව පුරාම ඉන්න දරුවන්ට මේ දැනුම දීලා ඒ දරුවෝ ගොඩ දාගමු කියන කතාව. මොකද අර කොරෝනා කාලේ ඇත්තටම බොහොම සාර්ථකව ගම්පල ප්‍රදේශේ පුරාම ඔන්ලයින් පන්ති ටික කළා. එතකොට දැන් ඒක අර භෞතිකව අපි ළමයාත් එක්ක පන්තියක් පවත්වනවා වගේ නෙවෙයිනේ ඔන්ලයින් ක්ලාස් එකක් කියන්නේ. ඔව්. එතකොට ඔන්ලයින් එක වෙනම එකක්. ඉතින් ළමයා අපි ළඟ අපිට පේන දුරේ නෑ අපේ තාක්ෂණික මෙවලම් ඔස්සේ අපිට ළමයාව පේන්නේ. එතකොට කොහොමද සර් ළමයාව සජීවීව තියාගෙන පන්තියේ කරන වැඩපිළිවෙලක් තියෙනවා? මම ගොඩක් වෙලාවට ළමයාව මගේ අපේ ස්ක්‍රීන් එකට ගන්නවා. ඔව්. ආයතන. එතකොට ඒක වෙනම කවුරු හරි කෝඩිනේට් කරන්න දා ගන්නවා. තමයි වීඩියෝ ඔන් කළා තමයි ක්ලාස් එකට වීඩියෝ එක ඔන් කරගන්න ඕනේ. නැත්තම් ළමයාගෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ගොඩක් කරලා නිදී ඇති වෙන වැඩක් කරන ගමන් ක්ලාස් එකට සමහරු නැත්තම් නිදාගෙන නෙට් එක අස්සින්දගෙනම හෝම් ස්කූල් එන්න පුළුවන් නේ. ඔව්. ඒක නිසා එහෙම නැතුව අපි ස්ක්‍රීන් එකට අරගෙන ඒ දරුවෝ වෙනම එක්කෙනෙක් කවුරු හරි දානවා. ඒක තව මොනවා හරි වෙන වැඩ කරන දරුවෙක් ඉන්නවද කියලා එහෙම වුණොත් අපි ආව දෙමව්පියන්ට දැනුවත් කරනවා. ඒ වගේ වැඩ පිළිවෙලක් කරමු කියලා බලාපොරොත්තු වෙන තමයි මේ ඒ විදිහට අපි ඔන්ලයින් එක කරමු කියලා කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය ඔන්ලයින් එකක් නැතුව සාමාන්‍ය සජීවී පන්තියට ආසන්නව සජීවී වගේ. සජීවී අත්දැකීමක් අපි ඔන්ලයින් ලබා දෙන එකනේ අපි අපේ අරමුණ. මොකද මං කළ පේපර් ක්ලාස් එක සජීවී අත්දැකීමක් ලබා දුන්නා. පේපර් එක මේ ඇන්ලොප් එකේ දාලා සීල් කරලා තමයි දෙමව්පියන්ට බාර දෙන්නේ. පේපර්ස් 7. ගෙදරට යවනවා. ගෙදරට. ඔව්. ගෙදරට යවනවා. වෙන වෙනම යවන්නේ. ඒතර අංක 1 තියෙන පේපර් එක දෙමව්පියෝ දරුවට දෙන්න ඕනේ පන්ති පටන් ගන්නකොට. කියන්නේ වීඩියෝ කොන් කරලා දෙමව්පියෝ ඉද්දි. ඔව්. දෙමව්පියොත් පුළුවන් නම් ළඟ වාඩි වෙලා ඉන්නවා. ඒතර පේපර් එක ලියනකල් දරුවොත් එක්ක ඉන්නවා. ඔව්. ඒතකොට පේපර් එක කලින් ප්‍රශ්න කඩන්න බෑනේ. බෑ. කඩන්න බෑ. ප්‍රශ්න ළමයාට ලියනවා. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්න ලියන්නම විනාඩි 20ක් දෙනවා. මාත් එතකොට අධ්‍යයනය කරනවා. දෙමව්පියොත් එතනින් ඉඳන් බලන. ඊට පස්සේ උත්තර කියලා දෙනවා. හරි වැරදි පුළුවන් නම් දෙමව්පියන්ට බලන්න කියනවා. ඒතර ළමයාටත් හොඳ අත්දැකීමක් වෙනවා. අත්තර මේ කරන වැඩේ හති සාර්ථකයි. එහෙම තමයි. එතකොට සර්ගේ ඔන්ලයින් පන්ති වෙන්නේ. සර්ගේ පන්ති වලට සම්බන්ධ වෙන්න කැමති අය ඉන්නවා නම් ගම්පොළ ප්‍රදේශයේ කෙනෙක් නම් සර් ඔන්ලයින් පන්තියට එන්න අවශ්‍ය නැහැ. නෑ ඔන්ලයින් පන්තියට එන්න එපා. අපි ෆිසිකල් පන්තියට එන්න ගම්පොළ මං 6 ශ්‍රේණියේ ඉඳන් 11 ශ්‍රේණිය දක්වාම පන්ති ටික මෙහෙවනවා. ළඟපාත ඇත්තටම එන්න පුළුවන් ඕනෑම දරුවෙකුට ඒ පන්තියේ පහසුකම් හොඳටම හොඳයි. මොකද ළඟ ඉඳන් හැමෝගෙම අවධානය ඇතුව ඒ කියන්නේ හැමෝටම මම අවධානය දෙනවා. පොඩි පන්ති වල විශේෂයෙන්ම අත්අකුරු පවා හදලා දීගෙන ඉස්සරහට යන්නේ. ඒ නිසා ගොඩක් හොඳයි ෆිසිකල් පන්ති දෙනවා නේ. නමුත් ගොඩක් ඈත ඉන්න දරුවෝ අර පහුගිය ඔන්ලයින් කාලේ වගේ ගොඩක් ලංකාව පුරා විසිරලා ඉන්න දරුවෝ ඉන්නවනම් මේ ස්කූල් එකට සම්බන්ධ වෙලා මගෙත් එක්ක ඉදිරියට ලස්සනට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ඔව්. පන්තියට ඒ කියන්නේ ගම්පල ප්‍රදේශයට දුර බැහැරව ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් නැවත වතාවක් සර්ට ස්තුතිවන්ත වෙනවා අපේ හෝම් ස්කූල් ඔන්ලයින් අධ්‍යාපන ආයතනයේ ළමයින්ට විද්‍යාව උගන්වන්න ආපු එකට. ඉතින් හෝම් ස්කූල් එකේ පන්ති වලට සම්බන්ධ වෙන්නේ මෙහෙම අපි පල්ලෙහා WhatsApp අංකයක් දාලා තියෙන මේකට මැසේජ් එකක් දාලා පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. පන්තියට සම්බන්ධ වෙන්න දරුවන්ට ඉස්සරහට අතුල සර්ව හම්බෙයි. අද සර්ගේ කාල වේලාව වෙන් කරගෙන අපිත් එක්ක එහෙම කතා කරන්න ආපු එකට ස්තුතියි සර්. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ආයිබෝවන්. ආයිබෝවන් සර්.